Hi, Senu. Hello. මයි සෙනුයි යසයි මේ ඇවිත් ඉන්නේ නිට්ටුව නිහා ෆැෂන් එකට. අපි ඇවිත් තියන්නේ ඇයි කියලා බලන්නකෝ. මෙතනින් මොනවටද කැමති? කියන්න. පිස්සුද මැට්ටෝ? මේ මම පිස්සුද මැට්ටෝ කියලා අහන්නේ මෙතන තියෙන වාසස් වලට මං ආසයි කිව්වහම මගෙන් අහනවා එකක් අරන් දෙන්නද කියලා. සෙනු ඉතින් ඔහොම තමයි. මම මේ ගත්තේ රූෆ් එකේ තියෙන ෆොටෝ එක. ඔව් අපි ආව ගමන් අපි ආව වැඩේට බැස්සා. මේ ඉන්නේ චූටි පපෙක්. අන්න එයාගේ 3rd බර්ත්ඩේ එක තමයි අපි සෙලිබ්‍රේට් කරන්න ඇවිත් තියෙන්නේ. මේ ඉන්නේ යසා. එයාගේ බබා තමයි ඒ කෙයොන් බබා. හැපි බර්ත්ඩේ කෙයොන් බබා. ඊට පස්සේ අපි වැඩියම කරේ බැලුම් පුම්බුක. සින්දුව අහන්නේ බැලුම් පුම්බුක. ඊට පස්සේ අපි කඩේට ගියා. ඔන්න බලන්නකෝ අපේ අසාගේ ඩ්‍රයිවිං. අපි නිසාව හොඳයි. ඇත්තටම එයාගේ ඩ්‍රයිවිං සුපිරි. අයිය අපි මේ ඇවිත් ඉන්නේ? දැන් ඉන්නේ අපේ අසංස ටීචර්ගේ ලිටල් වන්ගේ බර්ත්ඩේ එකට. Yes. Yes. ඔව් මේ වෙලාවේ අපේ අසංස ටීචර් ඩ්‍රයිවිං කරන ගමන් ඉන්නේ. අපිට අපේ මේ ජීවිතය ගැන යම් කිසි දෙයක් භයානක තත්ත්වයක් නම් නැහැ දැනට. මේ ඉන්නේ අපේ බර්ත්ඩේ බෝයි. හායි. මේ මල්ල කිසිදා ටයිම් මොකද්ද? මේ ළඟට එනකම් මේ බල්ලම ඒක තමයි මම කියන්නේ. නෑ කිසිම තැනක බල්ලෙක්ට කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. මේ දෙන්න ඉතින් දන්නේ නැද්ද? පාර යන බල්ලොන්ටත් වෙන තමයි ගියේ. මේ ඉතින් අපි යන ගමන් ගත්ත ෆොටෝස් තමයි. ඊට පස්සේ අපිට හම්බුනේ ටීචර්. පස්සේ අපි ඔමි ටීචර්වත් ඉස්සර කරගෙන කඩේ ගියා. මම මේ ටික නම් පොඩ්ඩක් ස්පීඩ් දාන්නම්. මොකද මෙතන තියෙන්නේ අපි ඉතින් යන ගමන් කියෝ යන ටික තමයි ඉතින්. හොපදූප. මේ පැත්ත ගැන කතා කරොත් නම් ඇත්තටම මේ පැත්ත හරිම ලස්සනයි. ගස් කොළන් ගොඩක් තියෙනවා. මට නම් ආස හිතුණා. මොකද මං ආසයි ගස් කොළන් තියෙන පැති වලට. ඊට පස්සේ ඉතින් මෙතෙන්ට ඇවිල්ලත් පොඩි ඕපදූපයක් කතා කරලා 4 දෙනාත් එක්කම ගියා කඩේට. මේ ඉන්නේ ජූලි. ඔමි ටීචර්ගේ චූටි දුව. ඉතින් අපි මේ යන්නේ. ඉතින් අපි මේ ආය යන්නේ අසාගේ ගෙදරට. මං ඉතින් යනකොට ඔමි ටීචර්ගේ කායකේ ගියා. සෙනෝ ගියා අසාගේ කායකේ. මොකද ඉතින් මම බලන්න එපා මෙයා හරියට ඩ්‍රයිව් කරනවා කියලා. මේ පාට තමයි අපි ඉන්නේ මේ දාන්නේ. හැබැයි ඔමි ටීචර්ගේ ඩ්‍රයිවිං සුපිරි හරිද? මටත් ආසයි තුමා ඩ්‍රයිව් කරන්න ඉගෙන ගන්න. මේ ඉතින් චූටි ජූලි. මමත් ඉතින් සෙල්ෆි වීඩියෝ එකක් ගන්න එපා නැත්තම් ඉතින් කෑවේ නෑ වගේ. ඔන්න අපි ඇවිල්ලා ආයෙ බැලුම් තියනවා. ඒ වගේ බැලුම් සෙල්ලමක් කරා. නටන්නත් අමතක කරේ නෑ. මේ ඉතින් අපි සෙල්ලමක් බලන්නකො මගේ චූටි නටුවකුත් තියෙනවා. සෙනුගේ බැලුම් පිම්බිල්ල තමයි බැලුම් පිම්බිල්ල. එයා භාගයක් පිම්බුවේ නැහැ. එයාට මහන්සි කියලා. හැබැයි එයා තමයි වැඩියෙන්ම පිම්බුවේ. ඊට පස්සේ තින් සින්දුවකුත් දාගෙන ඔන්න ඉතින් සෙල්ලම් කර බර්ත්ඩේ කේක් එකක් ආවා. බලන්නකො බර්ත්ඩේ කේක් එකේ තියෙන ලස්සන මං ආසම පාටක් තමයි මේ. Wow, it's so nice. That's so nice.
ඒක ලස්සනයි. කියලා මං ආසයි කියලා. ඉතින් මේ සෙනුට යන්න හදිස්සී කියලා අපි ඉක්මනට කන්න ගත්තා. කාලා ඩෙසර්ට්ස් වලටත් නාස් ගන්න. පස්සේ ජෝලිට අයිස්ක්‍රීම් කවලා අන්තිමට අපි එන්න පිටත්. සෙනුලේ ගෙවල් පැත්තට යන බස් එක නැති වෙයි කියලා තමයි එයා මේ බය ආවේ. අපි වොමීට නිට්ටඹුවට බස්සලා ආවා. ඇත්තට මේක නම් ලොකු උදව්වක් මේ වෙලාවේ හැටියට. චෝටි කෑවන්ගේ බර්ත්ඩේ එකට ඉන්වයිට් කරාට ගොඩක් thank you යසන්සි ටීචර්. මං ආයෙසරක් විශ් කරනවා චූටි පුතා කියවන්ට සුබම් සුබ උපන්දිනයක් වෙන්න කියලා. මේ ඉතින් මං එන ගමන් කකා සීනි මුරුක්කු එක කටේ මුකුත් නැතුවම බෑ. ඉතින් මට පාරට බැස්සහම මට සීනි මුරුක්කු කන්න ක්‍රේවිං එකක් වගේ ආවා. එහෙනම් අපි ආයෙ දවසක එක්කම බලමු.